මේ තමයි අපේ එකමඩේෂන් එකේ ඉන්න අපේ යාළුවෝ දෙන්න. සුපිරිනලු කබීර්. සඳහන් කරන්නට යමක් ඇත්නම් සීතලයි. රුමේනියාවේ යස් සිටි එකේ ඉන්න මෙතන තියෙනවා වෝල් ආර්ට්. අපි අපේ ජීවිතේ ආපස්සට හැරිලා බලුවොත් ඒ වුණ හැම සිද්ධියක්ම ඉතා කෙටි කාලෙකින් වෙනවා වගේ නේද? හරියට රැය දැකපු හීනයක් වගේ. ඉතින් මේ කාලය ඇතුළත කොච්චරනම් මිනිස්සු හම්බෙන්නේ? අන්න ඒ වගේ තව කොච්චර මිනිස්සු අපිට ඉස්සරහට හම්බෙන්නේ? ඒ ඉස්සරහට ගිහිල්ලා ආපහු බලනකොට ඒ හීනේ සුන්දර හීනයක් වගේ පේනවා. අන්නේ හම්බෙන හැම මිනිහෙක් එක්කම ආදරෙන් ඉන්න උත්සාහ කරනවා. ඒ හැම මිනිහෙක්ටම ආදරණීය මිනිහෙක් වෙනවා. නොයි කල්ත් da aici da hi guys අයිබෝවන් හැමෝටම දැන් මේ ඉන්නේ අපි අලුත් එකමඩේෂන් එකකට ඇවිල්ලා ඉන්නේ. කලින් තිබ්බ එකමඩේෂන් එක අපි මාරු කරා. ඉතින් අපි දැන් අද ඉරිදා නිවාඩු දවසේ සිටි එකට යන්න හදන්නේ. දැන් මූණ හොදගෙන ආව විතරයි. පොඩ්ඩක් ඇඳුම චේන්ජ් කරගෙන නිපුන් පල්ලෙහා උයනවා. ඒ උයනවා කාලා අපි සිටි එකට යන්න හදන්නේ. අද අපි සෙනසුරාදා රැයට සාමාන්‍යයෙන් බඩු ගේන්න සිටි එකට යනවා. ඊයේ යන්න බැරි වුණා. මොකද කසුන්ලට දැන් ලංකාවට යන්න වැකේෂන් නම් වෙලා තියෙන්නේ දෙසැම්බර් වල. ඉතින් යාළුවට බඩු වගේක් ගන්නත් ඕන කිව්වා. ඒක හින්දා ඉද උදේම යන් කියලා කතා වුණා. අපි ගිහිල්ලා බලමු නිපුන් මොකද කරන්නේ ඉස්සී කියලා. දැන් පොඩ්ඩක් සීතල අල්ලගෙන ඉන්නේ. එනන වටපිටාව ඔක්කොම ගස්වල පාට. ඇහුණාද කියපේද? මේ ඉන්නේ සුපේදී නිපුන්. Oh, Gurua. Hello, good morning. Morning, how are you, my friend? How are you? Good. What are you doing, you? Recording vlog. Huh? Vlog recording. Last year or happened? මේ ඉන්නේ අපේ නේපාල් යාළුවා. Little eating, huh? No. Eating, puching. No, kuching. Together, no? Kunte, puching. Gata, tot gata, da? I show my accommodation. එතකොට මේ තියෙන්නේ අපේ දර. මොකද සීත කාලෙට කාමරේ රත් කරන්න වතුර රත් කරගන්න තියෙන්නේ මෙන්න මේක. මේකට කියන්නේ චෙන්ත්‍රාල් කියලා. මේකට දර දාලා පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම්. මෙන්න මේකට දර දාලා රත් කරගෙන තමයි අපි වතුර රත් කරගන්නේ. මේ වගේ එකක් රුමේනියාවේ හැම ගෙදරකම තියෙනවා. ගමෝරා හයි මේ ඉන්නේ අපේ ගමෝරා. මේ තමයි අපේ එකමඩේෂන් එකේ ඉන්න අපේ යාළුවෝ දෙන්න.
Gamora, hi. 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 Hi, Gamora, hi. Hi. පේනවද? මෙයාගේ නම ගමෝරා. මෙයාගේ නම දන්නේ නැහැ. හයි එන්න ගමෝරා. එන්න. මම මේ කොට එකක් ඇඳලා හිටියට මේ දවස්වල කොටේ වඳින්නේ නැහැ කවුරුත්. මේ සීතලයි. මම කාමරෙන් පොඩ්ඩක් එළියට අපින්න මේ ඇඳගෙන ආවේ. මේ තියෙන්නේ අපේ කාමරේට යන්න තියෙන පඩිපෙළ. කණ්ඩනේ ඵලයන්. මේ කඩේට යන්න බෑවද? මේ බඩු කඩේට. මෙන්න මේක තමයි අපේ අලුත් එකමඩේෂන් එක. ඉන්නේ කසුන්. මොන හොදලා නැතුව කව සූරනවා. මේ චමිලයියගේ ඇඳ. ඔළුවේ ගානට හදලා තියෙන්නේ මේ ධනුෂ්කයියා. මේ ධනුෂ්කයියාගේ වාසස්ථානය. මේ නිපුන්ගේ වාසස්ථානය. බිම ඉඳගෙන බලන්න හදලා තියෙන ටීවී එක. මම තියාගන්න. ගයිස් කබඩ් දාන්න ඊටමදි උඩ කාමරේ කබඩ් මැද පොලිමට දාලා දෙපැත්තේ ඇඳන් දාලා තියෙනවා. මේ තියෙන කසුන්ගේ ඇපල් මල්ල. යන්දනම් අල්ලන්නේ වා. මේ තියෙන කසුන්ගේ ඇඳ. ප්‍රසිද්ධ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන්න ඕන. මේ තියෙන්නේ මගේ ඇඳ. මේ තියෙන්නේ මේ බාත්රූම් එක. ඔන්න යාළුවනේ අපි ලෑස්ති වෙලා සිටියකට යන්න පාරට බහලා ඉන්නේ. මේ ඉන්නේ සුපිරිනලු කබීර්. එතකොට මේ ඉන්නේ රිතික් රෝෂන්. දැන් මේ ඉන්නේ විජේ. මේ කවුද? ධනුෂ් ධර්මරාජ්. ඌ තමයි බන්දු සමර්ති. හරි අපි ටැක්සියක් දාලා සිටියකට ගිහිල්ලා හම්බෙමු. හායි යාළුවනේ ඔන්න අපි සිටියකට ආවා. මායි නිපුණුයි විතරයි ආවේ. අනිත් තුන් දෙනා තාම ටැක්සි එනකම. හායි යාළුවනේ අපි දැන් ඉන්නේ පැලස් මෝල් එකේ. අනිත් කට්ටිය හොයාගෙන ආවා. මෙන්න දැන් ඉන්නවා මෙතන. පස්සේ ටැක්සි ආපු කට්ටිය හම්බුණා දැන්. චමිලයියා කොණ්ඩේ කපන්න ගිහිල්ලා. දැන් යන්න හදන්නේ මෙයාලට මොනවා හරි ගන්න බලන්න. අපි දැන් යන්නේ අවුචාන් එකට. විනාද හොල්මන් ඉන්නවා. අපි දැන් ආවේ කසුන්ට බැගේජ් එකක් ගන්න බලන්න. මම ගත්තා මේ සබන් පෙට්ටියයි සැම්පල් බෝතලේ එහෙම ඒ ටික දාගන්න එක. බලන්න මෙතන තියෙන දේවල්. බැගේජ් වල ගණන් පේනවද? normal baggage එක 172යි around. මේක 335යි. 18000කටත් වැඩි මේ baggage. මේ පොඩි bag එක. මෙන්න තියෙනවා මැටි බාන්න.
ඊවලින් හදපු බඩු. මෙන්න නිපුණ අරන් තියෙන දේවල්. ලංකාවේ බොඩි වලට දෙන්න දාඩි දාලා ගන්නවා. දාඩි දාලා බොඩි. අත උසපා. අත උසපා. ඒයි. ඉතින් ප්ලේන් එක. පොඩි හොල්මනක් ඒකට බය වෙන්නේ නැහැ. ඉතිපන්දම. එතන ඉන්න හොල්මන් බා. බ්ලැක් ෆ්‍රයිඩේ එකේ හින්දා නේද මොකක්ද ඒකට කියන්නේ මලවුන්ගේ කාලේ ඒක නිසා තමයි මේ කේක හොල්මන් ඒවා දාලා තියෙන්නේ මරු අයිටම් තියෙනවා ඉන්න මේ පැත්තෙත් තියෙනවා මැජික් කාච්චිගේ කැප් එකක් තියෙනවා අන්න උඩ ලොකු හොල්මනක් ඉන්නවා අන්න මේක ගත්තා නම් හරි මේ උත්තර විශ්ය ඊළඟට ගන්න ඕනේ හැන්දක් අනිත් ගන්න ඕන මටත් මේ වගේ පෙට්ටියක් හොයලා දෙන්න වරෙන් මූණ ගන්න නෙමෙයි සැම්ප් එකක්ද කොහෙද අයියේ උඹේ තියර අර නටෙල්ලා එක වගේ නටෙල්ලා වගේ එකක් කියලා උන්න සරත් ඍතුවට ගස්වල කොළ ඔක්කොම හැලිලා ගිහිල්ලා කියන්නේ හැලෙන ගමන් තියෙන්නේ සීත ඍතුව ආරම්භ වෙන්න එන්නේ ඒ වගේම ඔන්න දැන් වැත්තක් කඩා පාත් වෙන්න යන්නේ පොද වැටෙනවා මේ අවස්ථාවේදී සඳහන් කරන්නට යමක් ඇත්නම් සීතලයි. Hi guys. අපි දැන් මේ රැඳී සිටින්නේ රුමේනියාවේ යස් සිටි එකේ. ඉතින් මා මුලින් සඳහන් කර පරිදි අපි සිටි එකට ආවේ අපේ මිත්‍රයන්ට ශ්‍රී ලංකාවට රැගෙන යාම සඳහා අවශ්‍ය බඩු මිලදී ගන්න. ඉතින් දැන් මට රුමේනියාවේ කවුරු හරි ඇවිල්ලා මෙතන කනට ගහනවා මේ වෙස් මුණක් දාගෙන පාරේ යනකොට. දැන් අපි ආවේ ඩෙඩෙමෑන් මේකේ තියෙන්නේ කාර්මික උපකරණ දිවාවලද කන්නේ මම දැන් ගත්තා හෙයාර් ඩ්‍රයි මැෂින් එක. අපි දැන් ගන්න හදන්නේ කාමරේට කාපට් එකක්. මෙන්න මෙතන තියෙනවා වෝල් ආර්ට්.
මේවා තමයි අපි රුමේනියාවේ කරන වැඩ. දොරවල් හදන එක තමයි වැඩිපුරම කරන්නේ. එන සම්පූර්ණ දොර ක්වොලිටි එකටම ඉවර කරලා උල්වස්සේ සම්පූර්ණ දොර තමයි මෙහි ඉවර කරලා විකුණන්නේ. ඔන්න අපි ඩෙඩ්මෑන් එකෙන් බඩු අරගෙන ඉවරයි. දැන් යන්නේ අතන තියෙන ජම්බෝ එකට. රුමේනියාවේ මාකට් තියෙනවා ගොඩක්. ලිඩල්, කව්ප්ලාන්ඩ්, කැරිෆෝර් වගේ මාකට් තියෙනවා. ඒ වගේ තියෙන්නේ හැමදේම සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න ඕන දේවල් තියෙනවා. ඉතින් සමහර අයිටම් ගණන් වැඩි ඒ වගේ. ඉතින් දැන් අපි අර ඉස්සල්ලා ගියා වගේ තමයි ඒ බඩු විතරක් වෙනම තියෙන මාකට් වලට ගිහපුවම ගණන් අඩුවට ගත්තා. ඒක මෙතන ජම්බෝ එකේ සාමාන්‍යයෙන් කෑම බඩු අරම ඒව නැහැ. මෙතන තියෙන්නේ සෙල්ලම් බඩු, බෑග් ඒ වගේ අයිටම් කීපයක් විතරයි. ඒ වගේ ටොග වගේ ගන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ ගණන් අඩුයි. අතන අවුචාන් එකේ දාලා තිබ්බා වගේ ක්‍රිස්මස් එකට තමයි මේ ඔක්කොම දාලා තියෙන්නේ. මෙතන ක්‍රිස්මස් එක වෙනුවෙන්ම දාලා තියෙන බඩුවකට පේනවද? මම මෙතනට ආවේ කොණ්ඩ බූල් ටිකක් ගන්න. මෙන්න මේකෙත් අර වෙල්ලලා අර මේවට ගන්නවා. හා ඔන්න ඉතින් යාළුවනේ අපි ජම්බෝ එකෙන් බඩු අරගෙන ඉවරයි. දැන් අපි හදන්නේ අපිට කෑම බඩු ගන්න කව්ප්ලාන්ඩ් එකට යන්න හදන්නේ. ඉතින් කව්ප්ලාන්ඩ් එකට යන එක වීඩියෝ එකට එකතු වෙන්නේ නැහැ. මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. channel එක subscribe කරන්න. ජය වේවා.